ඔයත් මේ වගේ ලස්සන ට්‍රී හවුස් එක රැයක් ගත කරන්න කැමති නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් මේ රිසෝට් එක තියෙන්නේ බදුල්ල බණ්ඩාරවෙල පාරේ බදුල්ල ටවුන් එකට කිට්ටුව. මේකේ නම තියෙන්නේ ට්‍රී නේචර් රිසෝට් කියලා. ඉතින් විශේෂම දේ තමයි ස්වභාවික විදිහට තමයි මෙයාලා මේ රිසෝට් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේ වගේ ට්‍රී හවුස් තුනක් මෙතන තියෙනවා. ඒත් එක්කම මේ වගේ විලාස් දෙකක් සහ බංගලෝ එකකුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රිසෝට් එකට යා පැත්තෙන් තමයි බදුළු ඔය ගලාගෙන යන්නේ. මෙතන මේ ගස් කොළන් තියෙන නිසා කැමරාවට හරියට පේන්නේ නැත්තේ. නැත්තම් මෙතනට ආවට පස්සේ බදුළුවේ පේන මානය තමයි තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි මෙයාලගේ ට්‍රී හවුස් ඇතුළට ගිහිල්ලා බලමු මේ වගේ ෆැසිලිටිස් මොන වගේද කියලා. මේක තමයි මෙතන තියෙන ලොකුම ට්‍රී හවුස් එක. මේක සාමාන්‍යයෙන් 8 දෙනෙකුට විතර නවතින්න පුළුවන්. ඉතින් පේනවනේ ලස්සන. මේක ඇතුළෙත් ගහේ අතු සහ පොලොස් ගෙඩියමක් තියෙනවා. හැබැයි මේ අතු හැම දෙයක්ම මෙයාලා ගොඩක් හොඳට සීල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඇතුළට වතුර ලීක් වෙන්නේ නැති වෙන්න සහ සත්තු සර්පයෝ එහෙම එන්න බැරි විදියට මෙයාලා ගොඩක් හොඳට මේක සීල් කරලා තියෙන්නේ. ඒ නිසා ආරක්ෂාව ගැන බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඉතින් මේ ට්‍රී හවුස් එක ඇතුලේ රූම්ස් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ පළවෙනි රූම් එක. මේකේ කින් සයිස් ඩබල් බෙඩ් එකක් තියෙනවා. මේක ගොඩක්ම හොඳ තත්ත්වයේ තියෙනවා. එතකොට මේකට එහා පැත්තෙන් වොෂ්රූම් එක තියෙනවා. මේකේ හොට් වෝටර් සහ බේසික් තියෙන්න ඕන ෆැසිලිටිස් හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම තමයි මේ තියෙන දෙවෙනි රූම් එක. මේකේ සිංගල් බෙඩ්ස් දෙකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ ට්‍රී හවුස් එක මෙයාලා 6 දෙනෙක්ට තමයි රෙකමන්ඩ් කරන්නේ. එතකොට 6 දෙනාටම උදේ කෑමත් එක්ක රුපියල් 32000ක් තමයි මේකේ මිල වෙන්නේ. හැබැයි ඔයාලට එක්ස්ට්‍රා මෙට්‍රස් එහෙම දාගෙන උපරිම 8 දෙනෙක් විතර වෙනකම් මේකේ නවතින්න පුළුවන්. තව මේ ට්‍රී හවුස් එකට පහළිනුත් ඔයාලට බාබකියු එකක් එහෙම දාගෙන පොඩි ෆන්ක්ෂන් එකක් අරේන්ජ් කරගන්න ඉඩ පාසුකම් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ දෙවෙනි ට්‍රී හවුස් එක. මේකත් ඔයාලට පේනවා ඇති පොඩි උනාට අර වගේම ක්වොලිටි එකට තියෙනවා. මෙතන පහළින් මේ වගේ කින් සයිස් ඩබල් බෙඩ් එකක් තියෙනවා. ඒත් එකම මෙතන වොෂ්රූම් එක තියෙනවා. මේකෙත් හොට් වෝටර් ඇතුළු බේසික් තියෙන්න ඕන ෆැසිලිටිස් ටික තියෙනවා. එතකොට මෙතනින් වාට එළියට යන්නත් පුළුවන් ප්‍රයිවට් බැල්කනි ඒරියා එකක් තියෙනවා. ඒ වගේම තමයි මෙතනින් වාට උඩට යන්නත් පුළුවන්. මොකද මේක උඩත් මෙයාලා බෙඩ්ස් දෙකක් අරේන්ජ් කරලා තියෙනවා. එතකොට පහළ තියෙන ඩබල් බෙඩ් එකයි මෙතන සිංගල් බෙඩ්ස් දෙකත් එක්ක ඔක්කොම 4 දෙනෙකුට මේ ට්‍රී හවුස් එකේ නතර වෙන්න පුළුවන්. 4 දෙනාටම උදේ කෑමත් එක්ක රුපියල් 24000ක් තමයි වෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා ඩබල් ට්‍රී හවුස් එක. මේකෙත් ඇටච් බාත්රූම් සහ ඒ අදාළ ෆැසිලිටිස් හැම දෙයක්ම තියෙනවා. එතකොට මේක වාට කපල් එකකට රුපියල් 14000ක් වෙනවා බ්‍රෙක්ෆාස්ට් එකත් එක්කම. මේ තියෙන වොෂ්රූම් එක මේකත් ඔයාලට පේනවා ඇති ක්වොලිටි එකට තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ ඔයාලට කපල් එකකට උනත් මේ ලොකු ට්‍රී හවුස් එක බුක් කරගන්න පුළුවන්. එතකොට බ්‍රෙක්ෆාස්ට් එකත් එක්කම රුපියල් 22000ක් තමයි වෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා තවත් ලස්සන විලාස් දෙකක්. හැබැයි මේ දෙකම තාම රිපෙයාර් කරන ගමන් තියෙන්නේ. ඒ නිසා මට ඇතුළ පෙන්වන්න විදියක් නැහැ. හැබැයි අපි ඉස්සරහට මේ ගැන අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරනවා. මොකද මේක